කාමෝමට YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ හැමදෙනාම අපේ කාමෝමට YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න කාමෝමට අපි අද මේ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා Anker Soundscore R60i noise cancellation earbud එක ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මගේ යාළුවෝ හැමදෙනාගෙන්ම කාමෝමට අපි ඉල්ලනවා අපේ YouTube channel එක subscribe කරලා පහලින් bell icon එක click කරලා තියාගන්න කියලා. ඉතින් Soundscore මේ earbuds දෙක unbox කරන්න කලින් අපි බලමු මේ earbuds දෙකත් එක්ක දීලා තියෙන box එකේ මොනවද මෙයාලා අපිට කියලා තියෙන්නේ කියලා. ඉතින් මේ box එක අපි අතර ගත්තාම මේකේ මෙයාලා කියලා තියෙනවා මේ earbuds දෙකේ adaptive active noise cancellation feature එක මෙයාලා include කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේකේ ඔටෝමැටිකලිම noise cancellation level එක adjust කරනවා කියලා මෙයාලා කියලා තියෙනවා. ආයි 11mm sound drivers AI translation. ඒ කියන්නේ AI translation හරහා මේකේ languages 100කට වැඩිය translate කරනවා කියලා මෙයාලා කියලා තියෙනවා. ආයි පැය 10 ඉඳලා පැය 50 වෙනකම් play time එකක් මේ earbuds දෙකට තියෙනවා කියලා මෙයාලා කියලා තියෙනවා. ආයි මේකේ active noise cancellation mode එක on කරලා පැය 8 ඉඳලා පැය 40 වෙනකම් play time එකක් මෙයාලා මේ earbuds දෙකට දීලා තියෙනවා කියලා මෙයාලා කියලා තියෙනවා. ඇත්තටම ඒක ඉගෙන ගන්න කෙනෙකුට එහෙම නැත්නම් job එකක් කරන කෙනෙකුට මේ earbuds දෙක ගොඩක්ම effective කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ earbuds දෙක අනිත් earbuds එක compare කරද්දී මේකේ තියෙන ලොකුම benefit එක තමයි මේකේ තියෙන battery strength එක. ඉතින් මෙයාලා මේකේ කියලා තියෙන විදිහට පැය 10 ඉඳලා පැය 50 වෙනකම් play time එකක්. ඒ කියන්නේ මේ earbuds දෙක පැය 10ක් වෙනකනුත් මේක ඔයා case එකට දදා charge කර පාවිච්චි කරනවා නම් පැය 50ක් වෙනකනුත් පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි මේකේ මෙයාලා කියලා තියෙන්නේ. ආයි මේකේ active noise cancellation mode එක on කරාම earbuds දෙක පැය 8ක් වෙනකනුත් ආයි ඔයා case එකට දදා පාවිච්චි කරනවා නම් පැය 40ක් වෙනකනුත් මේ earbuds දෙක පාවිච්චි කරන්න පුළුවන් කියලා මේ Soundscore අපිට කියලා තියෙනවා. ඉතින් Soundscore මේ අලුත් earbuds දෙක අපි දැන් unbox කරලා බලමු කොහොමද මේ Soundscore R60i noise cancellation earbuds දෙක කියලා. ඒ වගේම මෙයාලා මේ කියලා තියෙන features ඔක්කොම මේ earbuds දෙකේ තියෙනවද කියලා. ඉතින් දැන් මම මේ earbuds දෙක unbox කරගත්තා. ඉතින් unbox කරනකොටම මට මේ earbuds දෙකත් එක හම්බෙලා තියෙනවා paperworks. ආය අපේ earbuds දෙක සහ case එක ආයේ sizes 3කින් earpieces ඒ වගේම මේකේ type C charging cable එක. ඉතින් ඇත්තටම Soundscore මේකට type C charging cable එකක් දෙන්න මේ earbuds දෙක design කරලා තියෙනවා. මොකද දැන් එන ගොඩක් electronic devices type C විදිහට තමයි design කරලා තියෙන්නේ. ඒක ඉතින් ඇත්තටම හොඳයි. ඉතින් මේ earbuds දෙකේ case එක ගැන කතා කරනකොට මේක ඇත්තටම ලොකු වරදක් නැහැ. matte finishing එකක් තියෙනවා. ඒක අපේ අතට හරිම comfortable. ඒ වගේම මේ case එකේ පිටිපස්සෙන් type C charging port එක ඔයාලට බලා ගන්න පුළුවන්. ආයි case එකේ උඩම Soundscore මේ logo එක මෙයාලා design කරලා තියෙනවා. ඉතින් තව පොඩි දෙයක් කියන්න මේ earbuds දෙක colors කීපයකින් මෙයාලා අපිට introduce කරලා තියෙනවා. ඉතින් මම නම් select කරගත්තේ white color earbuds දෙක. ඉතින් මේ earbuds දෙකේ case එක open කරනකොටම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ blue color එකෙන් මේ earbuds දෙකේ indicator එක illuminate වෙනවා. ඒ වගේම අපේ Soundscore earbuds දෙක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් Soundscore මේ අලුත් R60i noise cancellation earbuds දෙක ඔයා පාවිච්චි කරන කෙනෙක් නම් මෙයාලා කියලා තියෙන විදිහට මේ earbuds දෙක Soundscore app එකට connect කරගන්න පුළුවන්. ඉතින් මම මේ app එක Play Store එකෙන් download කරගත්තා. මොකද මගේ Android phone එකක් තියෙන නිසා. ඔයාගේ Apple phone එකක් නම් තියෙන්නේ මේක App Store එකෙන් ඔයාලට Soundscore app එක download කරගන්න පුළුවන්. ඉතින් මේ Soundscore app එකට log වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ
noise cancellation mode එක, ඒ වගේම normal mode එක, ඒ වගේම transparency mode එක. ඉතින් මේකේ තියෙන කැමති මූඩ් එකට ඔයාට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේ ඉයර්බඩ්ස් දෙක පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට හොඳ සවුන්ඩ්ස් ඉම්පැක්ට් එකක් ලබා ගන්න ඕනේ නම් මම රෙකමන්ඩ් කරන මේ සවුන්ඩ්ස්කෝ ඇප් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් මේ ඉයර්බඩ්ස් දෙක Bluetooth through අපේ ස්මාර්ට්ෆෝන් එකට කනෙක්ට් වුණාට පස්සේ අපිට මේකේ appear වෙනවා මේ battery percentage එක, ඒ වගේම left and right earbuds වල කොහොමද charging percentage එක. ඉතින් මේ earbuds දෙකේ durability එක ගැන කතා කරනකොට මේකේ IP55 water resistant පහසුකම Soundscore වල දීලා තියෙනවා. ඒ කියන්නේ මේක පින් එකකින් වතුර බිඳු කීපයකින් මේ earbuds දෙක protect වෙනවා කියලා Soundscore වල කියලා තියෙනවා. ඉතින් මේ earbuds දෙක දාගෙන ඔයා එළියේ වැඩ කරන කෙනෙක් නම් මේ earbuds දෙකේ තියෙන IP55 water resistant technology එකකින් හින්දා මේ earbuds දෙක protect වෙනවා කියලා Soundscore වල කියලා තියෙනවා. ඒ කියන්නේ ලොකු වතුරකට වගේ නෙවෙයි. ඉතින් ඇත්තටම Soundscore ලගේ මේ අලුත් R60i noise cancellation earbuds දෙක මම ඔයාලට recommend කරන්න reasons කීපයක්ම තියෙනවා. ඉතින් පළවෙනි reason එක විදියට මම දකින්නේ මේ earbuds දෙකේ තියෙන high quality sounds effect එක. ඉතින් මේ earbuds දෙක ඔයා use කරන කෙනෙක් නම් මේකේ තියෙන quality sound එක හොඳ quality bass එකකින් ඔයාලට experience කරන්න පුළුවන්. ඒ වගේම high quality noise cancellation feature එක, ඒ වගේම AI mics හයකින් මේකට එන calls clear කරලා දෙනවා කියලාත් මෙයාලා කියලා තියෙනවා. ආයේ මේ earbuds දෙකේ තියෙන strong battery life එක. ඉතින් මම මුලින්ම කිව්වා මේ earbuds දෙක පැය 50ක් වෙනකම් ඔයාලට use කරන්න පුළුවන් කියලා. ඒ වගේම මේ earbuds දෙකේ case එකේ තියෙන matte finishing එක, ඒ වගේම AI technology එක. ඉතින් මේ earbuds දෙක ගැන ඔයාගේ අදහස මොකක්ද? ඒක පහලින් කමෙන්ට් කරන්න. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්.